ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද ඇයි සමහර මිනිස්සු කොච්චර මහන්සි වුණත් එකම තැන පල් වෙන්නේ කියලා? මාසේ අන්තිමට අතේ සත පහක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි තවත් සමහරු අඩු මහන්සියකින් විශාල දියුණුවක් ලබනවා. ඇත්තටම මේක වාසනාව හෝ දෛවය නෙවෙයි. මේක ඔයාගේම මොළය විසින් ඔයාව රවටන භයානක ක්‍රීඩාවක්. අද අපි කතා කරන්න යන්නේ ඔයා ළඟ මුදල් රැඳෙන්නේ නැත්තේ ඇයි සහ ඔයා නොදැනුවත්ම ඔයාගේ දියුණුවට බාධා කරන ඒ අදෘශ්‍යමාන පුරුදු මොනවද කියන එක ගැනයි. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුරුවන් රහසත් ඔයාට හමු වෙයි. ඒ නිසා අවධානයෙන් අහගෙන ඉන්න. මුලින්ම අපි තේරුම් ගන්න ඕන ලොකුම දේ තමයි දුප්පත්කම කියන්නේ හුදෙක් බැංකු ගිණුමේ මුදල් නැතිවීමම නෙවෙයි කියන එක. ඇත්තටම දුප්පත්කම පටන් ගන්නේ අපේ හිතුවිලි රටාව ඇතුලේ. බොහෝ දෙනෙක් කොටු වෙලා ඉන්න ප්‍රධානම උගලක් තමයි ක්ෂණික තෘප්තිය සොයා යාම. හිතන්න අතට පඩි ලැබුණු ගමන් හෝ ලොතරැයි දිනුමක් ආවොත් දුප්පත් මානසිකත්වයක් තියෙන කෙනෙක් මුලින්ම කරන්නේ මොකක්ද? එයා කරන්නේ ඒ මුදලින් මොනවා හරි අලුත් දෙයක් මිලදී ගන්න එකයි. අලුත් ෆෝන් එකක්, ඇඳුම් නැත්නම් යාළුවෙක් එක්ක පාටියක්. මොකද ඒ වෙලාවට මොලේට දැනෙන සතුට හරිම ප්‍රබලයි. නමුත් දියුණුවන මනසක් ඇති කෙනෙක් හිතන්නේ මේ සල්ලි වලින් මට තව සල්ලි උපයන්න පුරුනම් කොහොමද කියලායි. ඔයා අතට එන මුදල වියදම් කිරීමට කලින් ඒ මුදල ආයෝජනයක් විදිහට පාවිච්චි කරන්න පරක්කු වෙන තරමට ඔයා ආර්ථිකව පහළට වැටෙන වේගය වැඩි. මේක හරියට හිලක් තියෙන බාල්දියකට වතුර පුරවනවා වගේ වැඩක්. කොච්චර හම්බ කළත් වැඩක් නැහැ. වියදම් පාලනය කරන්න පුරුද්ද නැත්තම් ඔයා හැමදාම එකම තැන. ඊළඟට අපිට නිතරම මගහැරෙන තවත් ලොකු කාරණාවක් තියෙනවා. ඒ තමයි අනුන්ට පෙනෙන්න ජීවත් වීමේ ආශාව. සමාජයේ තත්ත්වය රැකගන්න කියලා හිතාගෙන Tamanට දරන්න බැරි දේවල් කරන්න යාම තමයි ගොඩක් අයව ණය උගලක හිර කරන්නේ. අසල්වැසිය අලුත් වාහනයක් ගත්තම අපිටත් ණය වෙලා හරි ඊට වඩා ලොකු වාහනයක් ගන්න ඕන වෙනවා. නමුත් ඇත්තටම ධනවත් මිනිස්සු Tamanගේ ධනෙ එළියට පෙන්වන්න හදිස්සි වෙන්නේ නැහැ. ඔවුන් මුදල් වියදම් කරන්නේ Tamanගේ අනාගතය සුරක්ෂිත කරන්න මිසක් අනුන්ව පුදුම කරන්න නෙවෙයි. දුප්පත් පෙනුම ගැන ලැජ්ජ වෙලා පොහොසත් පෙනුම ගන්න ගිහින් තමයි අපි ඇත්තටම දුප්පත් වෙන්නේ. මේ බොරු ආටෝපේ නඩත්තු කරන්න යන වියදම ඔයාගේ අනාගත දියුණුවට යොදවන්න තිබුණා කියලා ඔයාට කවදාවත් හිතලා තියෙනවද? අනුන්ගේ ඇස් රවටන්න ගිහින් ඔයා රවටා ගන්නේ ඔයාවමයි. ඒ වගේම ගොඩක් අය නොදැනුවා වුණාට අපි ආශ්‍රය කරන පරිසරය අපේ සාක්කුවට කෙලින්ම බලපානවා. ඔයා නිතරම ඉන්නේ දියුණු වෙන්න අරමුණක් නැති, නිතරම ප්‍රශ්න ගැන විතරක් කතා කරන, ආණ්ඩුවට හරි ආර්ථිකයට හරි බැන බැන ඉන්න යාළුවෝ පිරිසක් එක්කනම් ඔයාත් නොදැනුවත්ම ඒ තැනට වැටෙනවා. මොකද අපේ මොලේ හැඩගැහෙන්නේ අපි අවට ඉන්න අය අනුවයි. දියුණු වෙන්න ඕනේ නම් ව්‍යාපාර ගැන කතා කරන, අලුත් අදහස් තියෙන ධනාත්මක මිනිස්සුන්ව ආශ්‍රය කරන්න පටන් ගන්න ඕන. ඔයා වටේ ඉන්න 5 දෙනාගේ සාමාන්‍යය තමයි ඔයා කියලා කියමනක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා වටේ ඉන්න අය ඔයාව උඩට අදින්න අයද නැත්නම් පහළට ඇදලා දාන අයද කියලා. මේක බොහොම තීරණාත්මක කාරණාවක්. අවසාන වශයෙන් මේ හැම දෙයකටම වඩා භයානකම පුරුද්ද තමයි ඉගෙන ගන්න නතර කිරීම. පාසල් අධ්‍යාපනයෙන් හෝ උපාධියෙන් පස්සේ ගොඩක් අය හිතනෝ දැන් ඉගෙන ගත්ත ඇති කියලා. නමුත් ලෝකයේ වෙනස් වෙන වේගයත් එක්ක අලුත් දේවල් ඉගෙන ගන්න නැති කෙනා નિરાයාසයෙන්ම පස්සට තල්ලු වෙනවා. ධනවත් මිනිස්සු හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා, පොතක් කියවනවා, නැත්නම් අලුත් හැකියාවක් ප්‍රගුණ කරනවා. නමුත් දුප්පත් මනසක් තියෙන කෙනෙක් Taman දන්න දේ පමණක් විශ්වාස කරගෙන අලුත් දේ ප්‍රතික්ෂේප කරනවා. මතක තියාගන්න, ඔයාගේ දැනුම තමයි ඔයාට තියෙන ලොකුම වත්කම. ඒකට ආයෝජනය නොකරන තාක්කල් ඔයාගේ ආදායම වැඩි වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ, මේ කතා කරපු දේවල් වලින් එකක් හරි ඔයාගේ ජීවිතය ඇතුලේ තියෙනවා නම් අද මේක වෙනස් කරගන්න පටන් ගන්න. දුප්පත්කම කියන්නේ ඔයාගේ සාක්කුවේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔයාගේ මනසේ තියෙන ප්‍රශ්නයක්. ඒ මානසික බැමි කඩාගෙන එළියට ආවොත් ඔයාටත් පුරුවන් දියුණුවේ හිණිපැත්තටම යන්න. අද ඉඳන්ම පොඩි වෙනසකින් පටන් ගමු. මොකද ඔයාගේ ජීවිතයේ නියමුවා ඔයාවයි.